හායි යාළුවෝ හැමෝටම අද මම අරගෙන ආවේ අපේ ගෙදර අපි පුංචියට සමරපු අලුත් අවුරුද්ද. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ. එතකොට ඔයාලට පුළුවන් අපි අලුත් අවුරුදු දවසේ මොනවද කරේ කියලා. ඉතින් මේ සැරේ අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදලා තිබුණේ පාන්දර. ඉතින් අපි පාන්දරම ඇහැරිලා කිරිබත හදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම කිරිබත හැදුවේ රයිස් කුකර් එකේ. මොකද ඒ ගමන්ම කිරි උතුරවන්නත් තියෙනවනේ. ඒ නිසා අපි රයිස් කුකර් එකේ කිරිබත හදාගත්තා. වෙනදා වගේම මම රයිස් කුකර් එකේ බත් එක උයාගෙන ඊට පස්සේ තමයි පොල් කිරි එකතු කරේ. මේ ක්‍රමය ගොඩක් ලේසි. ඒ වගේම තමයි මම පොල් කිරියකට ලුණු ටිකකුත් එකතු කරලා කලවම් කරලා හොඳට පොල් කිරි එක පැත්තකින් තියාගත්තා. මොකද තාම බත් එක ඉදලා ඉවර නැහැනේ. ඒක තාම කුක් මෝඩ් එකේ තියෙන්නේ. දැන් බත් එක ඉදීගෙන එනවා. ඉතින් මේක චුට්ට වෙලාවක් මම වෝම් එකේම තියලා බත් එක ඉදුණාට පස්සේ තමයි පොල් කිරි ටික එකතු කරන්න ඕනේ කියලා තියාගත්තේ. දැන් නම් බත් එක හොඳට ඉදිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ලුණු දාලා මික්ස් කරගත්ත කිරි එක පොල් කිරි එක මම දැන් කිරි බත් එක හදාගන්න බත් එකට එකතු කරනවා. කිරිබත් එක හැදිලා එනකන් මමයි හස්බන්ඩ් එකතු වෙලා ලුණු මිරිසක් හදාගත්තා. ඉතින් ඒකත් හරිම රසට ආවා. කිරි උතුරවල ඉවර වුණාට පස්සේ මගේ කිරිබත් එකත් මෙන්න මේ විදිහට හොඳට සෙට් වෙලා තිබුණා. ඉතින් මම මේක කෙහෙල් කොලයක දාලා මෙන්න මේ විදිහට තියාගෙන ඊට පස්සේ තමයි මම මේසෙට කිරිබත් එක ගිහින් තිබ්බේ. ඊට පස්සේ ආහාර අනුභවය කියන නැකත ආවට පස්සේ අපි මේ වගේ පොල් තෙල් පහන පත්තු කරලා අපි හැමෝම ගොඩ වෙලාවක් බඩගින්නේනේ. ඉතින් ඒ නිසා අපි කෑම ආහාර අනුභව කරන්න පටන් ගත්තා. හැබැයි මුලින්ම මං කළේ බුදුරජාණන් වහන්සේට, ඒ කියන්නේ බුද්ධ පූජාවට මම කොටසක් අයින් කරලා තමයි ඊට පස්සේ අපි හැමෝම ආහාර අනුභවය පටන් ගත්තේ. කෑම මේසෙම විවිධ කැවිලි වලින් පිරීලා තිබුණේ. මොකද පොඩි දරුවෝ ගොඩක් ආසයිනේ මේ වගේ දේවල් වලට. එයාලා ඉගෙන ගන්න ඕනේ අවුරුද්දේ මොනවද තියෙන කැවිලි වර්ග. ඉතින් ඒ නිසා බබා වෙනුවෙන් අපි කැවිලි වර්ග ගොඩාක් ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ හැමදේම අපි අවුරුදු කෑම මේසෙට තියන්නත් අමතක කරේ නැහැ. ආහාර අනුභවය චාරිත්‍රයෙන් පස්සේ අපි කරේ ගනුදෙනු කිරීමේ චාරිත්‍රය. ඉතින් අපි මුලින්ම කළේ පෙතු බබත් එක්ක ගනුදෙනු කරන එක. ඉතින් පොඩි දරුවන්ට වැඩිහිටියන්ට ගරු කරන විදිය අලුත් අවුරුදු චාරිත්‍රනේ මේවා. ඉතින් මුලින්ම අනිත් දේ තමයි දරුවන්ට ඉතුරු කිරීමේ හොඳ පුරුද්ද පොඩි කාලේ ඉඳන්ම කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි බබත් එක්ක මේ විදියට ගනුදෙනු කළේ. අපි විතරක් නෙමෙයි, බබාගේ ආච්චි සීයා හැමෝම මුලින්ම ගනුදෙනු කරේ පෙතු බබත් එක්ක. ඊට පස්සේ අපේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය තමයි කළේ. ඉතින් මේකත් බබාට පළවෙනි අත්දැකීමක්. ඊට පස්සේ අපි බෑන්ක්ස් වලට ගිහිල්ලා බබාට හම්බුන සල්ලි ඒ හැමදේම ඉතුරු කරන්න ගියා. ඉතින් බබාට තෑගි ගොඩකුත් හම්බුණා. බලන්න බගෝ යට මොනවද හම්බුනේ? කොහොමද හම්බුනේ? එක චොක්ලට් කියා ගන්න. තව මොනවද හම්බුනේ? තව මොනවද බබාට හම්බුනේ? ස්ටෝරි බුක් එකක් හම්බුනේ. දැන් මට හම්බෙලා තියෙන්නේ ලස්සන කටර් එකක්. දැක්කද? ඔයාගේ පොට්ටික? දැන් මට දැන් හම්බෙලා තියෙන ලස්සන පැන්සලක්.
කොම අදිනවා. ලස්සන ඉරේසයක දාමුවා පව්. ඊට පස්සේ මම වඩ හම්බෙලා තියෙන බර්ස් එක. දැන් මේවා ටික පයිසන් ගිහලා යන්න ඕනේ නේ. පොඩ්ඩක් ඉන්නකෝ. මේ. කද්ද? දැන් මේ අඩි උල දාමු නැත්නම් ඒව නැති හම්බුණා. හා? එතකොට මේවා හම්බුණා. හා? එතකොට මේවා හම්බුණා. කෝ ඒක ඉස්සරහා පෙන්නන්න බලන්න. ඔය බෑක් සයිඩ් එක. ලස්සන පොතක්. ඉතින් මේ අලුත් අවුරුද්ද මගේ යාළුවෝ හැමෝටම කෙරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්. හැමෝම පරිස්සමට ඉන්න.